Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න ඔයගොල්ලන්ට අද night study vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මම මුලින්ම wash එකක් එහෙම දාගෙන මේ ලෑස්ති වෙන්නේ අපේ ගෙවල් ළඟ තියෙන කඩේට යන්න. මොකද පොඩි බඩු වාගයක් අපිට ගන්න තියෙනවා. ඉතින් මායි අම්මයි දැන් කඩේට යන්න තමයි හදන්නේ. ඉතින් පොඩ්ඩක් වැස්ස තිබුණා. දැන් නම් වැස්ස පායලා. ඉතින් අපි ඔන්න කඩේට ආවා. ඉතින් රෑට පොඩි කෑමක් හදන්න හිතන් ඉන්නවා. ඒකට අවශ්‍ය බඩු ටිකක් ගන්න තමයි අපි දැන් කඩේට ආවේ. අපි කඩේ ඉඳන් එන ටිකට හොඳටම වහින්න ගත්තා. මම මේ වීඩියෝ එක කරලා දැන් සති දෙකක් විතර වෙනවා. මට වොයිස් කරගන්න උනේ නැහැ. ඉතින් දැන් හොඳටම වහිනවා. මම දැන් ස්ටඩි කරන්න තමා හිතුවේ. දැන් වෙලාව හවස 6ට විතර. ඉතින් එහෙනම් අපි ස්ටඩි කරන්න පටන් ගමු. ඉතින් දැන් මට කිරි එකක් බොන්න හිතුණා. ඉතින් වැස්සත් එක්කනේ මම කිරි එකක් එහෙම හදාගෙන ඇවිත් මුලින්ම කිරි ටිකක් බීලා හිටියා වැඩ කරන්න කලින්. ඉතින් අද vlog එකෙන් මම ඔයගොල්ලන්ට රැට පාඩම් කරද්දී අපිට නිදිමත එන්නේ නැතුව පාඩම් කරගන්න ඕනි ස්ටඩි ටිප්ස් ටිකක් කියලා දෙන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම මුලින්ම කරන්නේ වැඩ කරන්න කලින් to do list එක හදන එක. ඉතින් to do list එක හදාගත්තාම අපි දන්නවනේ අපිට කරන්න තියෙන වැඩ ටික. ඉතින් එහෙනම් අපි to do list එක හදාගමු. අපිට රැට ප්‍රොඩක්ටිව් විදිහටම පාඩම් කරගන්න පුළුවන් වෙන ස්ටඩි ටිප්ස් ටිකක් මම කියන්නම්. මේවා හැම කෙනෙක්ටම හරියයිද දන්නේ නැහැ. මම පාඩම් කරද්දි මම කරන දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඔයාලත් try කරලා බලන්න. මම කලින් කිව්වා වගේ මුලින්ම to do list එකක් හදාගන්න ඕනි අපි කරන්න තියෙන වැඩ ටිකට. ඒක අපි කලින් දවසේ හදලා තියාගන්නත් පුළුවන්. වැඩ කරන්න කලින් පටන් ගන්නත් පුළුවන්. ඉතින් ඒ to do list එකේ තියෙන හැමදේම කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වුණාට to do list එකක් තියෙන එකෙන් ගොඩාක් දුරට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙනවා අපිට. ඒ වගේම රැට පාඩම් කරද්දී කාමරේ ගොඩාක් අඳුරු වුණාම අපිට නිදිමත එනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ හින්දා ආලෝකයේ තියෙන තැනක පාඩම් කරනවා නම් ඒක වඩාත් හොඳයි. අපිට නිදිමත කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම එක දිගට දැන් වැඩ කරද්දී හරිම බෝරින් වෙනවනේ එකම වැඩේ එක දිගට කරගෙන යද්දී. එතකොට අපිට පුළුවන් කරන්න පොඩි බ්‍රේක් ගන්න. විනාඩි 20කට සැරයක් විතර වාගේ පොඩි මිනිත්තු 5 වාගේ බ්‍රේක් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩාක් වැදගත්. මොකද අර ඒකාකාරීව මනස තියෙද්දි අපිට හරිම බෝරින් වෙනවා. ඉතින් මම A-level කාලේ පාඩම් කරද්දිත් විනාඩි 25කට සැරයක් වගේ බ්‍රේක් එකක් ගන්නවා. දැන් පාඩම් කරද්දිත් ඉතින් එහෙම තමයි. ඒ වගේම අනිවාර්යෙන් අපි රැට පාඩම් කරද්දී වතුර එකක් ළඟ තියාගන්න ඕනේ. රැට විතරක් නෙවෙයි කොයි වෙලේ පාඩම් කරත් අපි වතුර බොන්න ඕනි. එතකොට අපිට එක ක්‍රියාශීලීව පාඩම් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උණුසුම් තේ එකක් වගේ දෙයක් මොනවා හරි ස්නැක් වගේ දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් බ්‍රේක් එකක් ගන්න වෙලාවට ඒ දේවල් පාවිච්චි කරන්න. එතකොටත් අපිට නිදිමත ගතිය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි රැට ගොඩාක් බර ආහාරයක් ගත්තොත් එහෙමනම් ඉතින් නිදිමත එනවා කොහොමත්. ඉතින් පොඩ්ඩක් සැහැල්ලු ආහාරයක් ගත්තොත් අපිට නිදිමත කන්ට්‍රෝල් කරගන්නත් පුළුවන් වෙනවා. අපි පාඩම් කරද්දී වෙන ප්‍රධානම ඩිස්ටර්බ් එකනේ අපේ ෆෝන් එක. ඉතින් අපිට ෆෝන් එකෙන් වැඩ කරන්නේ නැත්නම් අපිට පුළුවන් ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න. එහෙම නැත්නම් සයිලන්ට් දාන්න පුළුවන්. එහෙම කරොත් අපිට ගොඩක් වෙලාවට අපේ වැඩවලට අවධානය දීලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ ඉද්දි නම් ඉතින් වෙලාව යනවා.
මම වුණත් ඉතින් සමහර වෙලාවට නොටිෆිකේෂන් එකක් අහම ෆෝන් එක ගන්නවා. එතනින් පස්සේ ගොඩ වෙලා ෆෝන් එකේ තමයි. ඉතින් ඒක අපි හැමෝටම වෙන දෙයක්නේ. ඉතින් හැම වෙලේම අපි පාඩම් කරගනිද්දි ફોකස් කරන්න ඕනේ අපේ වැඩේට. එහෙම නැති වුණොත් එහෙම ගොඩ වෙලාවක් අපතේ යනවා. ඒ හින්දා ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න පුළුවන් නම් තමයි ගොඩාක්ම හොඳ. ඉතින් ඔන්න කතාවෙන් කතාව මම දැන් වැඩ ටික කරලා ඉවරයි. දැන් මම හදන්නේ පොඩි කෑමක් හදන්න. ඉතින් අද නූඩ්ල්ස් එකක් හදන්න තමයි හදන්නේ රැට කන්න. ඉතින් එහෙනම් අපි ඒක හදලා එමු. සොඳුරු දවසක මුණ ගැසි හිලෙහි හිතගෙන ගියා දුතුවා පහන් ඉන්නේ පැතුවා අහසේ තරු ලෙසේ මාගේ දුවේ බොහෝ ඔබ කාට හිමිගෝ කියා. ඉතින් වීඩියෝ එකක් බල මම රෑ කෑම එක ගත්තා. ඊට පස්සේ ඉතින් කොච්චර සීතල වුණත් අයිස්ක්‍රීම් එකක් තිබුණා. ඉතින් දැක්කහම කන්නම හිතෙනවනේ. ඉතින් අයිස්ක්‍රීම් එකත් කාලා මම ආයෙත් වැඩ කරන්න හදන්නේ. මොකද තව ඉතුරු වෙච්ච නෝට් වාගයක් තියෙනවා ලියන්න. ඉතින් ඒ ටිකත් කරමු. ඉතින් තව ස්ටඩි ටිප්ස් ටිකක් මම ඔයාලට කියන්නම්. ඉතින් තව දෙයක් තමයි මේවා ඉතින් හැම කෙනෙක්ටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට ආවේනිකුණු ක්‍රමයක් තියෙනවානේ. අන්න ඒක වැඩි දියුණු කරගෙන පාඩම් කරන්න try කරන්න ඕනි. ඉතින් අපිට එකම තැනක පාඩම් කරද්දී නිදිමත එනවනේ. එහෙම නැත්නම් බෝරින් ගතියක් එනවනේ. අන්න ඒ වෙලාවල් වලට අපිට ඒ ස්ථානය චේන්ජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් නැගිටලා වෙන තැනකට ගිහින් පාඩම් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මම නම් ඒ ලෙවල් කාලේ හරියට මේ ක්‍රමය කරා. මොකද එකම තැන පාඩම් කරද්දී මට හරියම නිදිමතක් එනවා. ඒ වගේම ඉතින් ඕගොල්ලෝ වැඩක් කරද්දී අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ වැඩේ කරන්න ඕනි කියලා ටාගට් එකක් තියාගත්තොත් අපිට ඒ වැඩේ කරන්නම හිතෙනවා. ඉතින් ආසාවෙන් වැඩ කරන්න පටන් ගන්න. එතකොට ආසාවෙන්ම වැඩ ටික කරලා ඉවර කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි ස්ටඩි ටිප්ස් ටිකක් මම ඕගොල්ලන්ට අරගෙන ආවේ. ඕගොල්ලෝ ඒවත් try කරලා බලන්න. ඕගොල්ලන්ට හරියන ක්‍රමයක් තියෙයිද කියලා. ඉතින් ඊට පස්සේ මම ඇඳට ඇවිත් පොඩ්ඩක් මට තව වැඩ ටිකක් තිබුණා කරන්න. ඒ වැඩ ටිකත් ඉවර කරගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න අද දවසට වැඩ ටික ඉවරයි. මම කිව්වනේ ඉතින් ඇඳට ගිහින් වැඩ කරන්න ගත්තොත් නම් ඉතින් නිදිමත එනවාමයි. දැනුත් මට ඉතින් නිදිමතයි. මම ඉතින් දැන් වෙලාව 12ට විතර දැන් වැඩ ටික ඉවර වෙච්ච හින්දා to do list එකේ මට දෙකක් විතර කරගන්න බැරි වුණේ. අනිත් ඔක්කොම මම කරා. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා දැන් නිදා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් like කරලා, comment කරලා, subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. දැන් එහෙනම් අපි night skin care ටික කරගන්න යමුකෝ. ඉතින් මම use කරන්නේ Camellia Beauty එකේ body lotion එකයි night cream එකයි. ඒ වගේම ordinary එකේ niacinamide serum එක use කරනවා. ඔය ටික තමයි මම රැට skin care වලට use කරන්නේ. ඉතින් අද දවසට vlog එක මෙච්චරයි. ඉතින් ඔයාලා කැමති නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. bye.